මගේ වයිෆ්ගේ පෙනුම එයා ටිකක් මහතයි. බඩක් තියෙනවා. පියවරු දෙකත් සෑහෙන ලොකුයි. වයිෆ් වැඩ කරන්නේ ප්‍රයිවට් කම්පැනි එකක. කම්පියුටර් ඔපරේටර් කෙනෙක් විදියට. වයිෆ් ඔෆිස් එකට අඳින්නේ සාරිය. බඩ ටිකක් පේන්න පහත් කරලා පපුව හොඳට ඕපන් වෙන සාරි ජැකට් එක ඇඳලා ඇඟට තද වෙන තුනී සාරිය ඇඳම ඕන කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන්න ලුක් එකක් වයිෆ්ට තිබුණේ. වයිෆ් එයාගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සේ හොඳ සැලරි එකක් හම්බෙන ජොබ් එකක් හොයාගත්තා. කළුතර හෙඩ් ඔෆිස් එක තියෙන කම්පැනි එකක. එතන ජොබ් එකට මාසයක් දෙකක් යද්දී වයිෆ් කිව්වා එතනින් අයින් වෙන්න ඕන, එතන බොස් ටිකක් අමුතුයි කියලා. ඒ කතාව ඊට පස්සේ එහෙම්මම යට ගියා. තවත් මාස දෙකක් විතර මේ විදියට යද්දී වයිෆ්ගේ හැසිරීම ටිකක් අමුතු වුණා. එයා නිතරම අලුත් සාරි ගත්තා. හොඳ පර්ෆියුම් ගත්තා. කොණ්ඩේ ටිකක් කොට කරා. අලුත් පැන්ටීස්, බ්‍රා, අන්ඩර්ස්කර්ට් පාටින් ගත්තා. වෙනද දිගට ඇඳපු අන්ඩර්ස්කර්ට් උනොත් කොට කරලා ටිකක් දණහිසෙන් අඟල් 4ක් විතර උඩට ඕපන් කරලා අඳින්න පටන් ගත්තා. දවසක් ඔෆිස් එකේ යාළුවෙක්ගේ වෙඩින් එකක් කියලා වයිෆ් වාද්‍ය හොටෙල් එකක පාටි එකට යනවා කියලා ලෑස්ති වුණා. සාරි එක විතරක් ඇඳගෙන මාත් එක්කම ටවුන් එකට ආපු වයිෆ් සැලුන් එක ළඟින් බැස්සේ එයා ඩ්‍රෙස් කරගෙන ඔෆිස් එකේ වාහනේම වෙඩින් එකට යනවා කියලා. මම වයිෆ්ව සැලුන් එකට හැරෙන තැනින් බස්සලා ආපහු එනකොට නිකමට ආපහු හරවලා සැලුන් එක පැත්තට දාගත්තා. එතකොටම මම වයිෆ් බහැපු තැන ටිකක් එහායින් ත්‍රී වීල් එකකට නගිනවා දැක්කා. මමත් එහෙම වීල් එක පස්සෙන් ෆලෝ කරා. වීල් එක ගිහිල්ලා අතුරු පාරකට දාලා නැවැත්තුවා. මම ටිකක් පස්සෙන් කාර් එක නතර කරගෙන බලාගෙන හිටියා. වයිෆ් එහෙමම ත්‍රී වීල් එකෙන් බහැලා එතන නවත්තලා තිබුණ සුදු පාට BMW කායකකට නැගලා ආපහු කායක ප්‍රධාන පාරට දාලා පිටත් වුණා. කාර් එක ගිහිල්ලා නතර කරේ ලක්සරි සැලුන් එකක් ඉස්සරහා. කාර් එකේ මුලින්ම බැස්සේ අවුරුදු 55ක් විතර ඇඟපත හොඳට තියෙන ටිකක් වයසක පිරිමි කෙනෙක්. වයිෆ් එහා පැත්තෙන් බැස්සට පස්සේ දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ සැලුන් එක ඇතුළට ගියා. ටික වෙලාවකින් එළියට එනකොට මටත් අඳුරගන්න බැරුණා වයිෆ්. වයිෆ් තද නිල් පාට අත්නති සාරි ජැකට් එකට ලා කොළ පාට සිල්ක් සාරියක් ඇඳලා කොණ්ඩේ පිටිපස්සට තද කරලා බැඳලා ඉන්දියන් වගේ. මිනිස්සයා සාරි එකටයි ජැකට් එකටයි ගැලපෙන්න ෆුල් සූට් එකක් ඇඳලා. දෙන්න ආපහු කාර් එකට නැගලා ගියේ වාද්‍ය හොටෙල් එකට. දෙන්න කාර් එකෙන් බහැලා යනකොට මටත් හිතුණා මුන් දෙන්න මාර මැචින් කපල් එකක් කියලා. දෙන්න හස්බන්ඩ් වයිෆුයි වගේ අත් දෙක අල්ලගෙන ඇතුළට ගියා. ගිහිල්ලා වෙඩින් කපල් එකටත් කතා කරලා දෙන්න එක්ක වයිෆුයි අර මිනිස්සයා දෙපැත්තේ ඉඳලා ෆොටෝ එකකුත් ගත්තා. ඒ ගහලා දෙන්න එක්ක අත් දෙක අල්ලගෙන කෙළවරේ සීට් එකකින් වාඩි වුණා. මට පුදුම හිතුණා. වයිෆ් මේ මිනිස්සයා ළඟ හැසිරුනේ මේ මිනිස්සයාගේ හස්බන්ඩ් වගේ. අත් දෙකින් අල්ලගෙන ෂර්ට් එක හදා මේ මිනිස්සයාගේ අත උකුල උඩින් තියාගෙන වයිෆුයි අර මිනිස්සයා එක්ක කට්ටිය ඇවිල්ලා කතා කරන විදිහට මට හිතුනේ මේ සම්බන්ධය ඔෆිස් එකේ හැමෝම දන්නවා කියලා. ටිකක් වෙලා ගිහින් කාලේ ඉවර වෙලා ඩාන්ස් ෆ්ලෝ එක ඕපන් කරා. වයිෆුයි එයාගේ හොර මිනිහයි ෆ්ලෝ එකට ගිහින් ඩාන්ස් කරේ අනිත් හැමෝම බලන් ඉඳි. ටිකකින් මේ මිනිස්සයා වයිෆ් තනි කරලා ඩාන්ස් ෆ්ලෝ එකෙන් බහැලා ගිහින් වාඩි වුණා. ටික වෙලාවක් තනියම නරපුලා වයිෆ් ළඟට ටික වෙලාවකින් තවත් ටික වෙලාවකින් පොඩි කොල්ලෙක් ඇවිල්ලා අතින් අල්ලගෙන ඩාන්ස් කරා. වයිෆුත් ඌත් එක්ක ටිකක් ඩාන්ස් කරලා ආපහු අර මිනිහා ළඟට ගිහිල්ලා වාඩි වුණා. ටිකකින් වයිෆුයි එයාගේ හොර මිනිහයි හොටෙල් හෝල් එකෙන් එළියට ඇවිල්ලා වයිෆ් මග ඉද්දී අර මිනිස්සයා කාර් පාක් එක ළඟට ආවා. ඇවිල්ලා කායකේ පිටිපස්සේ සීට් එකට නැගලා විනාඩි 5ක විතර වයිෆ් ෆෝන් එකත් කනේ ගාගෙන hina වෙවි ඇවිත් කාර් එකේ පිටිපස්සට නැග්ගා. කාර් එකේ පිටිපස්සේ සීට් එකේ මුන් දෙන්න බදාගෙන කිස් කරනවා. වයිෆ්ගේ මූණ බලනකොට මට තේරුණා මොසාරිය උස්සගෙන ඇඟිල්ල ගහනවා කියලා. ටිකකින් වයිෆ් පහත් වෙලා මුගේ කටට ගත්තා. මට හොඳට පේනවා වයිෆ්ගේ ඔළුව උස් පහළ යනවා. අර මිනිහා අතින් සපෝට් එක දෙනවා. ටිකකින් සෙල්ලම නවත්තලා අර මිනිහා කායක ස්ටාර්ට් කරගෙන යන්න ගියා. ටික දුරක් ගිහිල්ලා කායක නවත්තලා වයිෆ් පිටිපස්සේ දොර අරගෙන එළියට බැස්සා. එළියට බහිනකොටත් සාරිය ඉස්සිලයි තිබුණේ. සාරිය හදාගෙන කායක ඉස්සරහට නැගලා දෙන්න එක ආපහු පිටත් වුණා. වයිෆ් ටික දුරක් ගිහිල්ලා කායකින් බහැලා මොකුත් නොදන්න විදියට පික්මී එකක් දාගෙන නැගලා ගියා. මමත් බිය එකක් එම ගහලා ටික වෙලාවකට පස්සේ ගෙදර යනකොට වයිෆ් නාලා හොඳට නිදි. මම වයිෆ්ගේ බෑග් එක අවශ්‍යුවා. ඒක ඇතුලේ මේක යනකොට ඇඳන් ගියපු පෑන්ටි එක ගුලි කරලා තිබුණා. ඒ කියන්නේ මේකේ කාර් එක ඇතුලේ සෙල්ලම දාලා තියෙන්නේ පෑන්ටි එකත් ගලවලා.
වයිෆ්ගේ තව කතා අහන්න channel එක subscribe කරලා තියාගන්න.